උදේම බුදුන් ඉඳලා දවස පටන් අරගෙන මෙන්න මේ ළමයි දෙන්නවත් පොඩ්ඩක් හුරතල් කරන එක තමයි මගේ පුරුද්ද. සත්තුන්ට මං ගොඩක් ආදරෙයි. මේ දෙන්න ඉතින් මගේ පණ වගේ තමයි. ඊට පස්සේ මම උදේට බත් ලිපේ තියන්න හාල් සේදුවා. අපේ අම්මා කරන්නෙත් මේ විදිය. ඒ වුණාට අද අපේ අම්මට උණ ගැනිලා. කියන්න බැරි වුණානේ. මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හැමෝම මාව subscribe කරන්න. හාල් හොදලා බත් ටිකක් ලිපේ තියලා තමයි ඉතුරු වැඩ මම කරන්න පටන් ගන්නේ. උදේම ඇහැරෙනකොට ඇඟට මාර ප්‍රෙෂ් ගතියක් දැනෙනවා. දවල් වෙලා නැගිටිනවට වඩා උදේ නැගිටලා ගෙවල් දොරවල් අතු ගාලා බුදු පහනක් තියලා ඉන්නකොට තමයි හිතට මාරම සැනසුමක් නිදහසක් වගේ දැනෙන්නේ. ඉතින් මං හාල් ටිකත් හොඳට හොදලා හාල් ටික දැන් රයිස් කුකර් එකේ තමයි තියාගන්නේ. මම බත් එකට තැම්බීගෙන ඉද්දි රම්ප කොළ දානවා. ඒ රම්ප වලින් හොඳ සුවඳක් තියෙනවා. මට ඒ සුවඳට මම හරි ආසයි ඇත්තටම. ඒකෙත් වතුර තියලා වහලා ඉතුරු වැඩ ටික මම කරනවා. අද මම හදන්නේ ගෝවයියලයි මාළුවක් හදලා කරවල බැදුමක් තමයි හදන්න හිතන් ඉන්නේ. ගෝවා ටික සෝදලා කපාගෙන මාළුව හදාගන්නවා. අම්මට උණ නිසා ඉතින් චුට්ටක් මට පාඩුයිත් වගේ. ඒ වුණාට ඉතින් තනියම පුරුදු. මම ඇත්තටම ඉස්සර උයපු කෙනෙක් නෙමෙයි. අවුරුදු 23ක් විතර වෙනකල් මම උයන්න කම්මැලි කෙනෙක්. උයන්න ආසාවක් තිබ්බේ නෑ. ඒත් අවුරුදු 24ක් විතර වෙද්දි මම උයන්න ආස වුණා. ඒකත් මගේ විදියට මගේ රෙසිපි එකට අනුව. කොච්චර ෆෝන් එකෙන් බලාගෙන කෑම හැදුවත් ඒ හැම කෑමම මගේ විදියට හැදෙන්න ඕනේ. ලුණු ගෙඩිය පවා මට මම හදන කෑමේ මමම කපන්න ඕනේ. නැත්තම් මට ඒක හරියන්නේ නෑ. ඔයාලටත් එහෙමද? ගෝවා වලට අල ගෙඩියක් දැම්මම ඒක තවත් රසයි. හොඳ උකුවට පාටට ගෝවා මාළුව තියෙනවා. මං දෙයක් කියන්නද? ජීවිතේ අපිට කිසිම දෙයක් නෑ. මට කිසිම දෙයක් නෑ. අරයට තියෙනවා මට නෑ. එහෙම කියලා අපි කවදාවත් හිතන්න හොඳ නෑ. හැම වෙලේම අපිට තියෙන දේ සතුටු වෙන්න ඕනේ. ඉතින් මං ඒ වගේ කෙනෙක්. අපිට ලැබෙන දේෙන් අපි සතුටු වෙලා අපිට කිසිම දෙයකින් අඩුපාඩුවක් නැහැ කියලා හිතන්න ඕනේ. මොකද මේ ලැබිලා තියෙන මිනිස් ආත්මෙම අපිට ලැබිලා තියෙන්නේ අපේ පිනකට. ඉතින් මොනොත් නැහැ කියලා හිතනවට වඩා අපිට හැමදේම තියෙනවා කියලා හිතන එක තමයි හොඳම.
හැමදාම පොල් ගානකොට කකුල් දෙකේ ඇතිල්ලෙන්නේ යාළුවෙක් එනවා. ඉතින් පොල් චුට්ටක් දුන්නේ නැත්තම් එතනින් යන්නෙම නෑ. දැන් ඉන්නේ එයා තා. හැමදාම පොල් ගාද්දි සද්දේ ඇහුන ගමන් එයා එනවා. එයාට පොල් ටිකක් දෙන්නම ඕනි. වහලා තැම්බෙන්න තියලා මං කරවල බදුම හදන්න ලෑස්ති වුණා. කරවල බැදුමට ඕනි ලූණු, තක්කාලි, සැරමිරිස් කපලා මම කරපිංචා කඩන් එන්න ගියා. කරවල බැදුමට ඕනි ලූණු, මිරිස්, තක්කාලි ඔය ටික කපලා ඉවර වෙලා මම ඕනම කෑමකට කරපිංචා, රම්පෙ දැම්මාම ඇත්තටම ගොඩක් සුවඳයි වගේම ගොඩක් රහයි. මට ඒව නැතුවම බැරි දෙයක්. හැම මාළුවකටම බත් එකටම මම කරපිංචා දානවා. ඊට පස්සේ තාච්චියේ ලිපේ තියාගෙන තෙල් දාලා රත් වෙනකොට ඒකට කරවල ටිකත් එක්කව කරලා ලූණු, රම්පෙ, තක්කාලි, මිරිස්, කහ පොඩ්ඩක්, ලුණු පොඩ්ඩක් එක්කව කරලා ඒක බෙදෙන එරියාම එන සුවඳ, රම්පස් සුවඳට කන්න ඕනේ හිතම පිරෙනවා. මම ගෝවා මාළුව පොඩ්ඩක් හොදි තියන තමයි හැදුවේ. කරවල බැදුමත් හොඳ සුවඳට තියෙනවා. ඊට පස්සේ උදේට මාළු හොදිත් එක්ක පාන් කෑවා. කාලා කහට එකක් වක් කරගෙන කිරිදානෙකින් හම්බුන කිරි කෑල්ලක් එක්ක ඒත් ඒක බිව්වා. නිදහසේ ඔක්කොම වැඩ ටික ඉවර කරලා එළියට ඇවිල්ලා ඉද්දි හිතට මාරම සැනසීමක්. ඉතින් මගේ මේ පළවෙනි වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් තෑන්ක්ස්. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.